පුතේ මෙන්න මේම හදන්න පුළුවන් මේක මේවා කෙටි ක්‍රම නෙමෙයි ඈ. එක බැගින් බලන්න. එක බැගින් ත්‍රිකෝණ කීයක් තියෙනවද කියලා බලන්න. මේ බලන්න. මේ 1යි 2යි 3යි 4යි. එක බැගින් තියෙනවා ත්‍රිකෝණ 4ක්. ඔන්න අපි ලියාගත්තා. එක බැගින් ත්‍රිකෝණ 4ක්. ඊට පස්සේ පුතේ ත්‍රිකෝණ දෙකක් එකතු වෙලා හැදිච්ච ත්‍රිකෝණ ගාන බලන්න. ඔන්න මේ බලන්න පුතේ මේ 1යි 2යි කියන ත්‍රිකෝණයේ දෙක එකතු වෙලා එකක් හැදිලා තියෙනවා මේ. ඔන්න 1යි. ඊට පස්සේ මේ 4යි 3යි කියන ත්‍රිකෝණ දෙක එකතු වෙලා එකක් හැදිලා තියෙනවා. එතකොට 2යි. ඊළඟට මේ බලන්න මෙන්න මේක අහු වෙලා නැහැ ගොඩක් අයට. 2යි 4යි කියලා ත්‍රිකෝණ දෙක එකතු වෙලත් එකක් හැදිලා තියෙනවා. එතකොට තියෙනවා පුතේ මෙතන දෙක බැගින් ත්‍රිකෝණ තුනක් මේකයි මේකයි මෙන්න මේකයි. ත්‍රිකෝණ දෙකක් එකතු වෙලා. ඊට පස්සේ තියෙනවා පුතේ විශාල ත්‍රිකෝණේ විශාල එක. ඒ කියන්නේ මෙන්න මේක. විශාල ත්‍රිකෝණේ. දැන් මේ ටික එකතු කරමු. 4යි 3යි 7යි 1යි ත්‍රිකෝණ 8ක් තියෙනවා. 9ක් ඇවිල්ලා නැහැ නේද? 9ක් ඇවිල්ලා නම් කියන්න ඕන.